අයිබෝන් දුවේ පුතේ අපි අද සාකච්ඡා කරන්නේ පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම පාඩමේ පූර්ණ සංඛ්‍යා ගුණ කිරීම පිළිබඳවයි. දැන් පූර්ණ සංඛ්‍යා ගුණ කරනකොට ඔයගලන්ට වැදගත් වෙනවා ගුණන වගුව. ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ගුණන වගුව කියන්නේ මොකක්ද කියලා. මේ තියෙන්නේ ගුණන වගුවක්. මේ මං දීලා තියෙන්නේ 10 10 ගුණන වගුවක්. දැන් අපි බලමු පූර්ණ සංඛ්‍යා ගුණ කිරීම කරන්නේ කොහොමද කියලා ගුණන වගුව ඇසුරෙන්. 3 ගුණ කිරීම 6. 3 වරක් 6. බලන්න 3 වරක් 6 කොහොමද අපි බලන්නේ කියලා. 3 වරක් 6. කීයද? 3 වරක් 6 18යි. ඊළඟට බලන්න 8 වරක් 4. 8 වරක් 4. මෙන්න මෙතනට උත්තරේ එනවා 8 වරක් 4 32යි. 9 වරක් 7. 9 වරක් 7. 63යි. 12 වරක් 9. දැන් 10 10 ගුණන වගුවක් නෙමේ දීලා තියෙන්නේ. ඔයගලන්ට අනිවාර්යෙන් චක්‍රේ පාඩම් කරගන්න වෙනවා මේ ගණන් හදන්න. 12 වරක් 9 108යි. 8 වරක් 7. 8 වරක් 7 මේ වගුවෙත් තියෙනවා. 8 වරක් 7 කීයද? 56යි. එහෙමනම් පූර්ණ සංඛ්‍යා මත ගුණ කිරීම සිදු කරද්දී ඕගලන්ට චක්‍රේ පාඩම් කිරීම අනිවාර්ය දෙයක් වෙනවා. මොකද චක්‍රේ දන්නේ නැතුව මේ ගණන් හදන්න බෑ. 5 වරක් 3 කීයද? 5 වරක් 3 15යි. දැන් බලන්න මේ ගැටලුව කොහොමද අපි විසඳගන්නේ කියලා. 45 ගුණ කිරීම 3. දැන් ඕගොල්ලෝ 3 වරක් 5ක් කීයද දන්නවා? 3 වරක් 5 15යි. 3 වරක් 4 12යි. බලන්න. 3 වරක් 5 15යි. එහෙමනම් 15 පහේ ඉලක්කම තමයි මෙන්න මෙතනට යන්නේ. එකේ ඉලක්කම මෙතන 10 ස්ථානයට යනවා. ඊට පස්සේ අපි කරන්නේ 3 4ෙන් ගුණ කරන්න ඕනි. ඉස්සෙල්ලම අපි කරේ 3 5ෙන් ගුණ කරා. ඊට පස්සේ දැන් කරන්නේ අපි 3 4ෙන් ගුණ කරනවා. 3 වරක් 4 කීයද? 12යි. 12ට මේක එකතු කරාම 13යි. එහෙනම් 13 තමයි අපි මෙතනට ලියන්නේ. 45 ගුණ කිරීම 3 පිළිතුර ලැබෙනවා 135යි කියලා. බලන්න එහෙනම් මේ ගැටලු ටික හදන්නේ කොහොමද කියලා. 23 ගුණ කිරීම 3. 3 වරක් 3 කීයද? 3 වරක් 3 9යි. 3 වරක් 2 6යි. එහෙනම් පිළිතුර ලැබෙනවා 69යි කියලා. 246 ගුණ කිරීම 4. 4 වරක් 6 24යි. 24න් 4 දෙකක් ඉතුරුයි. 4 වරක් 4 16යි. 16යි 2යි 18න් 8 එකක් ඉතුරුයි. 4 වරක් 2 8යි. 8යි 1යි 9යි. එහෙනම් අපිට පිළිතුර ලැබෙනවා 984යි කියලා. දැන් අපි බලමු 89 පහෙන් ගුණ කරන්නේ කොහොමද කියලා. 5 වරක් 9 කීයද? 5 වරක් 9 45යි. 45න් 5 4ක් ඉතුරුයි. 5 වරක් 8 5 වරක් 8 40යි. එහෙනම් මේ 40ට මේ 4 එකතු කරාම 44යි. 98 ගුණ කිරීම 9. අපි බලමු කොහොමද ගුණ කරන්නේ කියලා. 9 වරක් 8 72යි. 72න් 2 7ක් ඉතුරුයි. 9 වරක් 9 81යි. 81යි 7යි 80
8යි. එහෙනම් අපිට පිළිතුර ලැබෙනවා 882යි කියලා. දැන් බලන්න 45 34න් අපි ගුණ කරන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම අපි කරන්නේ මේ 45 4න් ගුණ කරනවා. ඒ සංඛ්‍යා ටික අපි ලියන්න පටන් ගන්නේ මේ 4 ඉලක්කමට යටින්. බලමු අපි. 4 වරක් 5 20යි. එහෙනම් 20 බිංදුව මෙතනින් ලියුවා. දෙකේ ඉලක්කම උඩට යනවා. 4 වරක් 4 කීයද? 4 වරක් 4 16යි. මේ 16යි 2යි එකතු කරාම 18යි. එහෙනම් දැන් 45 අපි 4ෙන් ගුණ කරගත්තා. දැන් අපිට කරන්න තියෙන්නේ 45 3ෙන් ගුණ කරන්න ඕනි. එහෙනම් අපි ලියන්න පටන් ගන්නේ 3 ඉලක්කම යටින් තමයි මෙන්න මෙතනින් ලියන්න පටන් ගන්නෙ. බලන්න 3 වරක් 5 කීයද? 3 වරක් 5 15යි. 15න් මෙන්න මෙතන තමයි අපි 5 ලියන්නේ. මොකද අපි 3ෙන් ගුණ කරන්නේ ඒ 3 පේළිය පල්ලෙහෙන් තමයි 5 ලියවෙන්න ඕනි. ඊට පස්සේ අපි 3 වරක් 4 12යි 12යි 1යි 13යි. දැන් ඕගලන්ට මෙන්න මෙතනට අවශ්‍ය නම් බිංදුවක් දාගන්නත් පුළුවන්. නැත්නම් මේ විදිහට අපි එකතු කිරීම කරනවා. මෙතනට එන්නේ බිංදුවයි 8යි 5යි 13යි 13න් 3 එකක් ඉතුරුයි 3යි 1යි 4යි 1යි 5යි මෙතන 1යි. එහෙනම් අපිට පිළිතුර ලැබෙනවා 1530යි කියලා. අපි බලමු 23 53න් ගුණ කරන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලම අපි 23 3ෙන් ගුණ කරගමු. 3 වරක් 3 9යි 3 වරක් 2 6යි. ඊට පස්සේ අපි 23 5ෙන් ගුණ කරනවා. 5 වරක් 3 15න් 5 එකක් ඉතුරුයි. 5 වරක් 2 10යි. 10ට මේක එකතු කරාම 11යි. දැන් බලන්න අපි මේ ටික එකතු කරනවා 9යි. මෙතන ඕගලන්ට අවශ්‍ය නම් බිංදුවක් ලියා ගන්නත් පුළුවන්. 9යි බිංදුවයි 9යි 6යි 5යි 11න් 1 එකක් ඉතුරුයි 1යි 1යි 2යි මෙතන 1යි. එහෙනම් අපිට පිළිතුර ලැබෙනවා 1219යි කියලා. අපි 246 25න් ගුණ කරමු. 5 වරක් 6 5 වරක් 6 කීයද? 5 වරක් 6 30යි. 30න් බිංදුව 3ක් ඉතුරුයි. 5 වරක් 4 5 වරක් 4 20යි. 20යි 3යි 23යි. 23න් 3 දෙකක් ඉතුරුයි. 5 වරක් 2 10යි. 10ට මේ දෙක එකතු කරාම 12යි. දැන් අපි 240යි 5න් ගුණ කරගත්තා. ඊට පස්සේ අපි 2ෙන් ගුණ කරලා ලියන්න පටන් ගන්න මේ දෙකේ පේළිය පල්ලෙහා. දෙවරක් 6 12යි. 12න් 2 එකක් ඉතුරුයි. දෙවරක් 4 8යි. 8යි 1යි 9යි. දෙවරක් 2 4යි. එhmenan අපි දැන් මේ සංඛ්‍යා ටික එකතු කරමු. මෙතන බිංදුවක් දාගන්නත් පුළුවන් ඕගලන්ට. බිංදුවයි 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 3යි 2යි 5යි 9යි 2යි 11න් 1 එකක් ඉතුරුයි. 4යි 1යි 5යි 5යි 1යි 6යි. එhmenan අපිට පිළිතුර ලැබෙනවා 6150යි කියලා. අපි බලමු 54 16න් ගුණ කරන්නේ කොහොමද කියලා. 54 16න් ගුණ කරද්දී අපි 54 6න් ගුණ කරමු. 6 වරක් 4 24යි. 24න් 4 දෙකක් ඉතුරුයි. 6 වරක් 5 30යි. 30යි 2යි 32යි. 54 1න් ගුණ කරමු. 1 වරක් 4 4යි. 1 වරක් 5 5යි. එhmenan මේ ටික එකතු කරාම අපිට පිළිතුර ලැබෙනවා. මෙතන බිංදුව යොදා ගන්නත් පුළුවන්. මෙතන 4යි 4යි 2යි 6යි 5යි 3යි 8යි.
ඊළඟට අපි බලමු 832 කොහොමද 43න් ගුණ කරන්නේ කියලා. අපි ගුණ කරමු 3 වරක් 2 6යි 3 වරක් 3 9යි 3 වරක් 8 24යි. 832 4න් ගුණ කරාම 4 වරක් 2 8යි 4 වරක් 3 12න් 2 එකක් ඉතුරුයි. 4 වරක් 8 32යි 32යි 1යි 33යි. එහෙමනම් අපි එකතු කරමු. මෙතන 6යි 9යි 8යි 17යි 17න් 7 එකක් ඉතුරුයි. 4යි 1යි 5යි 5යි 2යි 7යි. මෙතන 3යි 2යි එකතු කරාම 5යි 3යි. එහෙනම් අපිට පිළිතුර ලැබෙනවා 35776යි කියලා. ඊළඟට අපි බලමු පූර්ණ සංඛ්‍යාවක් 10න් ගුණ කරන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ 10 කාසියක්. එතකොට 10 ඒවා එකක් කීයද? එක් වරක් 10 10යි. 10 කාසි දෙකක් තිබ්බනම් මේකේ වටිනාකම කීයද? දෙවරක් 10 20යි. 10 කාසි 3ක් තිබ්බනම් 3 වරක් 10 රුපියල් 30යි. එහෙමනම් බලන්න දැන් අපි 1 10න් ගුණ කරාම 10යි 2 10න් ගුණ කරාම 20යි 3 10න් ගුණ කළොත් 30යි. මොකද වෙලා තියෙන්නේ? අපිට දීපු පූර්ණ සංඛ්‍යාවේ අගට බිංදුවක් ඇවිල්ලා තියෙනවා. අපිට දුන්නේ 1 10න් ගුණ කරාම උත්තරේ කීයද කියලා. එහෙනම් 1ට බිංදුවක් ඇවිල්ලා තියෙනවා. 2 අගට බිංදුවක් ඇවිල්ලා තියෙනවා. 3 අගට බිංදුවක් ඇවිල්ලා තියෙනවා 10න් ගුණ කරද්දී. එහෙමනම් අපි දැනගන්න ඕනි දේ තමයි සංඛ්‍යාවක් 10න් ගුණ කළ විට ලැබෙන සංඛ්‍යාව පළමු සංඛ්‍යාවේ දකුණු පස අගට බිංදු එකක් යෙදීමෙන් ලබාගත හැක. මොකද 10ට තියෙන එක බිංදුවයි. ඒ නිසා දීලා තියෙන සංඛ්‍යාවේ දකුණු පස අගට බිංදුවක් යෙදීමෙන් අපිට පිළිතුර ලබා ගන්න පුළුවන් 10න් ගුණ කරලා ලැබෙන. අපි බලමු 8 වරක් 10 කීයද? එහෙනම් 8 අගට බිංදුවක් එන්න ඕනි. පිළිතුර 80යි. 37 ගුණ කිරීම 10. එහෙනම් 37 අගට බිංදුවක් එනවා. පිළිතුර 370යි. දැන් මෙතනදී අපිට ඉස්තනක් පුරවන්න තියෙන්නේ 10 සංඛ්‍යාවක් 10න් ගුණ කරාම 290 ලැබිලා තියෙනවා. එහෙමනම් එතන සංඛ්‍යාව වෙන්න ඕනි අපිට 29. 7550 10න් ගුණ කරාම 7550කට බිංදුවක් එනවා. එහෙනම් 75500යි. 1200 සංඛ්‍යාවකින් ගුණ කළා 12000 ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ 1200 අගට බිංදුවක් ඇවිල්ලා තමයි මේ තියෙන්නේ. එහෙමනම් කීයද ගුණ කරලා තියෙන්නේ? 10න් ගුණ කරලා තියෙන්නේ. මෙතන හිස් තැනක් තියෙනවා ගුණ කිරීම 10. පිළිතුර ඇහිලා තියෙනවා 500යි කියලා. එහෙමනම් 50 තමයි 10න් ගුණ කරලා මේ 500 වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු පූර්ණ සංඛ්‍යාවක් 100න් ගුණ කරන්නේ කොහොමද කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ තියෙන්නේ 100 මුදල් නෝට්ටුවක්. මේකේ වටිනාකම කීයද? එක් වරක් 100 රුපියල් 100ක්. මේ වගේ මුදල් නෝට්ටු දෙකක් තිබ්බනම් දෙක ගුණ කිරීම 100. ඒ කියන්නේ දෙවරක් 100 රුපියල් 200ක් වෙනවා. මේ වගේ මුදල් නෝට්ටු තුනක් තිබ්බනම් තුන ගුණ කිරීම 100 300ක් වෙනවා. දැන් බලන්න එහෙනම් 100න් ගුණ කරද්දි මොකද උනේ? අපිට දීලා තියෙන සංඛ්‍යාවේ අගට බිංදු දෙකක් ඇවිල්ලා තියෙනවා. 100න් ගුණ කරාම. එහෙමනම් 100ට තියෙන බිංදු දෙකයි. එහෙමනම් අපිට දීලා තියෙන පූර්ණ සංඛ්‍යාවේ අගට 100න් ගුණ කරාම බිංදු දෙකක් එන්න ඕනි. ඒ කියන්නේ සංඛ්‍යාවක් 100න් ගුණ කළ විට ලැබෙන සංඛ්‍යාව පළමු සංඛ්‍යාවේ දකුණු පස අගට
බිංදු 2ක් යෙදීමෙන් ලබා ගන්න පුළුවන්. අපි බලමු 8 වරක් 100 කීයද? 8 ගුණ කිරීම 100. එහෙනම් මොකද වෙන්නේ? 8 අගට බිංදු 2ක් එන්න ඕනි. 8 100යි. 78 ගුණ කිරීම 100. එහෙනම් 78 අගට බිංදු 2ක් එනවා. 7800යි. 607 ගුණ කිරීම 100. මොකද වෙන්නේ? 607 අගට බිංදු 2ක් එනවා. එතකොට පිළිතුර එන්නේ 60700යි කියලා. දැන් මෙතන හිස් තැනක් තියෙනවා. ගුණ කිරීම 100 සමානයි 2900යි කියලා අපිට පිළිතුර දීලා තියෙනවා. එහෙමනම් කොහොමද මේ හිස් තැන පුරවන්නේ? මේ අග බිංදු 2 අයින් කරාම තමයි මෙතන පිළිතුර එන්න ඕනි. එහෙනම් 29 ලෙස පිළිතුර ලැබෙනවා. මොකද 29 100ෙන් ගුණ කරොත් තමයි 2900 එන්නේ. 120 ගුණ කිරීම හිස් තැනක් සමානයි 12000යි කියලා අපිට දීලා තියෙනවා. එහෙනම් මේ 120 අගට බිංදු 2ක් ඇවිල්ලානේ 12000 උනේ. එහෙනම් 100ෙන් ගුණ කරලායි තියෙන්නේ. ඊළඟට හිස් තැනක් දීලා තියෙනවා 100ෙන් ගුණ කරාම 5000යි කියලා අපිට දීලා තියෙනවා. එහෙමනම් මේ අග බිංදු 2 අඩු කරාම මේ අග බිංදු 2 ඉවත් කරාම අපිට පිළිතුර ලැබෙනවා 50යි කියලා. අපි ඊළඟට බලමු කොහොමද පූර්ණ සංඛ්‍යාවක් 1000ෙන් ගුණ කරන්නේ කියලා. මේ තියෙන්නේ 1000 මුදල් නෝට්ටුවක්. එහෙනම් 1000 ඒවා එකක් නම් රුපියල් 1000යි. 1000 ඒවා එකක් තිබ්බනම් ඒකේ වටිනාකම 1000යි. 1000 මුදල් නෝට්ටු දෙකක් තිබ්බනම් දෙක ගුණ කිරීම 1000 2000යි. 1000 මුදල් නෝට්ටු තුනක් තිබ්බනම් තුන ගුණ කිරීම 1000 3000ක් වෙනවා. එහෙනම් දැන් බලන්න මොකද උනේ? 1 1000ෙන් ගුණ කරාම 1000යි. 2 1000ෙන් ගුණ කරාම 2000යි. 3 1000ෙන් ගුණ කරාම 3000යි. එහෙනම් මේ දීලා තිබුණු ඉලක්කමට අගට බිංදු 3ක් යෙදෙන එක තමයි උනේ. ඒ කියන්නේ සංඛ්‍යාවක් 1000ෙන් ගුණ කළ විට ලැබෙන සංඛ්‍යාව පළමු සංඛ්‍යාවේ දකුණු පස අගට බිංදු 3ක් යෙදීමෙන් ලබා ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු 5000ෙන් ගුණ කරොත් කීයද? එහෙනම් 5 අගට බිංදු 3ක් එනවා 5000යි. 37000ෙන් ගුණ කරොත් 37 අගට බිංදු 3ක් යෙදෙනවා. එහෙනම් පිළිතුර එනවා 37000යි. ඊට පස්සේ අපිට හිස් තැනක් දීලා තියෙනවා 1000ෙන් ගුණ කරාම 29000ක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් මෙතන අපි හිස් තැන පුරවන්නේ මේ අග බිංදු 3 අපි ඉවත් කරනවා. එහෙනම් අපිට එනවා 209යි කියලා. මොකද 209 1000ෙන් ගුණ කරොත් තමයි 29000 එන්නේ. 12 ගුණ කරලා තියෙනවා සංඛ්‍යාවකින් පිළිතුර ලැබිලා තියෙනවා 12000යි. එහෙනම් 12 ගුණ කරලා තියෙන කීයෙන්ද? 1000ෙන්. හිස් තැනක් තියෙනවා 1000ෙන් ගුණ කරාම පිළිතුර ඇවිල්ලා තියෙනවා 50000යි කියලා. එහෙනම් අපිට හිස් තැන පුරවන්න පුළුවන් මේ අග බිංදු 3 ඉවත් කිරීමෙන්. ඒ කියන්නේ 50යි. හිස් තැනක් දීලා තියෙනවා 1000ෙන් ගුණ කළාම මෙන්න මේ පිළිතුර ඇවිල්ලා තියෙනවා. කීයද මේ? 340,000යි. ඔව්. එහෙනම් 340,000 ලබා ගන්න නම් අපි මොකද කරන්න ඕනි? මෙතන හිස් තැන මොකක්ද දෙන්න ඕනි? මේ අග බිංදු 3 අයින් කරාම අපිට එනවා 340යි කියලා. දැන් අපි බලමු මේ වගන්ති ගණන් ටික. පොතක පිටු 54ක් ඇත. එවැනි පොත් 35ක ඇති පිටු ගණන හොයන්නේ කොහොමද? පොතක පිටු තියෙනවා 54ක්. එහෙමනම් පොත් 35ක ඇති පිටු ගණන අපි හොයන්න ඕනි. 5 4 20යි 20න් බිංදුව 2ක් ඉතුරුයි. 5 5 25යි 25යි 2යි 27යි. ඊට පස්සේ අපි 3ෙන් ගුණ කරමු. 3 වරක් 4 12යි 12න් 2 එකක් ඉතුරුයි. 3 වරක් 5 15යි 15යි මේ 1යි 16යි. දැන් අපි එකතු කරමු. මෙතන බිංදුවයි 7යි 2යි 9යි
6යි 2යි එකතු කරාම 8යි. මෙතන 1යි. එහෙනම් අපිට පිළිතුර ලැබෙනවා 1890යි කියලා. ඊළඟ ගැටලුව කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 820ක් වේ. එබඳු කිරිපිටි පැකට් 40ක මිල කොපමණද? එහෙනම් අපි බලමු කිරිපිටි පැකට්ටුවක මිල 820යි. කිරිපිටි පැකට් 40ක මිල. එහෙනම් අපි කරන්න ඕනේ රුපියල් 820 40න් ගුණ කරන්න ඕනේ. දැන් අපි බිංදුවෙන් ගුණ කරනවා. බිංදුව වරක් බිංදුව බිංදුවයි. ඕනෑම සංඛ්‍යාවක් බිංදුවෙන් ගුණ කරොත් උත්තරේ බිංදුවයි. ඊට පස්සේ මෙතන බිංදුව වරක් 2 බිංදුවයි. බිංදුව වරක් 8 බිංදුවයි. ඊට පස්සේ අපි 4ෙන් ගුණ කරමු. 4 වරක් බිංදුව බිංදුවයි. 4 වරක් 2 8යි. 4 වරක් 8 32යි. එහෙනම් මේ ටික එකතු කරොත් එනවා බිංදුවයි බිංදුවයි මෙතන 8යි 2යි 32යි 32800යි කියලා. දැන් මෙන්න මේ ගැටලු විසඳන්න තවත් ලේසි ක්‍රමයක් තියෙනවා. මෙතන අපිට කියන්නේ 40න් ගුණ කරන්නනේ. 40න් ගුණ කරනවා කියන්නේ 4ෙන් ගුණ කරලා 10න් ගුණ කරන්නත් පුළුවන්. 4ෙන් ගුණ කරලා 10න් ගුණ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් 10න් ගුණ කරලා 4ෙන් ගුණ කරන්නත් පුළුවන්. 10න් ගුණ කරනවා කියන්නේ අපි 820 අගට බිංදුවක් යොදනවා. අපි ඉගෙන ගත්තනේ සංඛ්‍යාවක් 10න් ගුණ කරොත් මොකද වෙන්නේ? ඒ දීලා තියෙන සංඛ්‍යාවේ අගට බිංදුවක් එනවා. ඊට පස්සේ මේ 40 කියන්නේ 4 ගුණ කිරීම 10. 40 කියන්නේ 4 ගුණ කිරීම 10. දැන් අපි 10න් ගුණ කරලා ගත්තා. දැන් අපි 820 4ෙන් ගුණ කරමු. 4 වරක් බිංදුව බිංදුවයි 4 වරක් බිංදුව බිංදුවයි 4 වරක් 2 8යි 4 වරක් 8 32යි කියලත් අපිට පිළිතුර ලබා ගන්න පුළුවන්. එහෙනම් අපිට පිළිතුර එන්නේ රුපියල් 32800යි කියලා. දැන් ඔයගලන්ට මේ ඉගෙනගත්තු කොටසෙන් 3 3 අභ්‍යාසයයි 3 4 අභ්‍යාසයයි කරන්න පුළුවන්. අපි මේ අභ්‍යාසවල පිළිතුරුත් සමග නැවත හමු වෙමු.